Hi, I'm Tasha. ඔයා විශ්වය ගැන විශ්වාස කරගෙන විශ්වයෙන් යම් දෙයක් බලාපොරොත්තුවෙන් ඉන්නකොට ඔයා ඒවා නිවැරදි ආකාරයට කරගෙන යන බවට ඔයාට විශ්වයෙන් මඟ පෙන්වීමක් ලැබිලා තියෙනවා. නැත්තම් ඔයාට විශ්වය දෙන මඟ පෙන්වීම සංඥා දැනගන්නේ කොහොමද? ඔයාගේ ජීවිතය වෙනස් වෙන බව සහ ධනාත්මක විදියට ඔයාට ඔයාව දැකීමට සහ දැනීමට පටන් ගත් විට විශ්වය ඔයාගේ ඉරණමට, ඔයාගේ ප්‍රාර්ථනාවට, බලාපොරොත්තුවට ඔයාව යොමු කරන බව දැනගන්න. නමුත් සමහර වෙලාවට අපි අතරමං වෙලා වගේ දැනෙන වෙලාවලුත් තියෙනවා. ඒ කියන්නේ තව මොනවා හරි අපිට කරන්න වේද? මගේ බලාපොරොත්තුව සාර්ථක කරගන්න වගේ සමහර වෙලාවට හිතන්නේ තවත් වෙනත් මෙතඩ් එකක් කරලා බලමුද කියලා වගේ හැඟීම් නේද? නමුත් අපි විශ්වය සමග සාර්ථකව සම්බන්ධ වෙනවා නම් අපිට නිවැරදි මාර්ගය පෙන්වීමට විශ්වය විවිධ ආකාරවලින් අපිව දැනුවත් කරන බව ඔයා දන්නවද? දැන් අපි බලමු ඔයා නිවැරදි මාර්ගයේ යන මඟ පෙන්වීම විශ්වය ඔයාට පෙන්වන්නේ කොහොමද කියලා. විශ්වයේ සිට එන මෙම සංඥා හඳුනා ගන්න ඔයා මේ ගැන හොඳ කල්පනාවෙන් ඉන්නත් ඕන. මොකද මෙම මඟ පෙන්වීම අනපේක්ෂිත ආකාරයෙන් හදිසියෙම තමයි අපිට පෙන්වුම් කරන්නේ. මම දැන් ඔයාට කියන්න යන්නේ විශ්වය මගින් බලාපොරොත්තු ප්‍රාර්ථනා ලබා ගන්න යන ගමනේදී ඔයාට පෙනෙන අධ්‍යාත්මික විශ්ව මඟ පෙන්වීම 4ක් ගැන. අපි දැන් බලමු පළවෙනි මඟ පෙන්වීම මොකක්ද කියලා. ඔයාගේ ජීවිතේ හදිස්සියෙම නොයෙකුත් අලුත් සිදුවීම් සිදුවෙන්න පටන් ගන්නවා. ඔයාගේ ජීවිතේ කලින් බාධක ගැටලු ඔයා වටා සිටි පුද්ගලයන්, මිතුරන් කරගෙන ගිය ඒකාකාරී වැඩපිළිවෙල සමග ජීවිතේ ගත කරපු ආකාරයේ එකවරම වෙනස් වෙන බොහෝ සිදුවීම් හදිස්සියෙම සිදුවෙන්න පටන් ගන්නවා. අපි උදාහරණයක් බලමු. හදිසියෙම ඔයාගේ මිතුරන් පාටි එකක්, උත්සවයක් පවත්වනවා. ඒ සඳහා ඔවුන් ඔයාව ප්‍රධාන අමුත්තා ලෙස පිළිගන්නවා. ඔයාට හොඳ පිළිගැනීමක් ලැබෙනවා. ඒ වගේම ප්‍රසිද්ධියකුත් ලැබෙනවා. එයින් ඔයාගේ ජීවිතයට අලුත් යහළු මිතුරන් අඳුරගන්න ලැබෙනවා. ඔයා කලින් ගත කළ කාලයට වඩා වෙනස් වූ සතුටුදායක කාලයක් ඔයාට ගත කරන්න ලැබෙනවා. අපි තවත් උදාහරණයක් බලමු. ඔයාගේ රැකියා ස්ථානයේ ඔයාට කලින් තිබුණට වඩා ඔයාට එකවරම වැඩි සැලකිල්ලක් ලැබීමට පටන් ගන්නවා. යන තැන්වල ඔයාට වෙනදට වඩා පිළිගැනීමක් තියෙන බව ඔයාට දැනෙන්න පුළුවන්. මේ වගේ ඔයාගේ ජීවිතේ එක් අවස්ථාවන්ට අනුව අනපේක්ෂිත හැරීමක් සිදු වූ බව ඔයාට හැඟෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ධනාත්මක සිදුවීම් එක දිගට වගේ සිදුවෙන්න පටන් ගන්නවා. ඔයා මේවා තේරුම් ගන්න. මේ ආකාරයට ලැබෙන සියලුම අවස්ථා ලබා ගන්න. මෙම සිදුවීම් ඔයාගේ බලාපොරොත්තු සාර්ථක වීමට ලබා දෙන අවස්ථා වෙන්න පුළුවන්. පුළුවන් තරම් විශ්වාසයෙන්, සතුටින්, ධනාත්මක මනසින් ඉන්න. විශ්වයට ස්තුතිවන්ත වෙන්න. නියම වෙලාවට මගේ අරමුණට මාව පෙළ ගැස්වීමට මඟ පෙන්වීම ගැන මම මගේ විශ්වයට ස්තුතිවන්ත වෙමි. හෝ ඒ වගේ ස්තුතිවන්ත වීම ඔයා කරන්න. අපි දැන් බලමු දෙවැනි මඟ පෙන්වීම ගැන. ඔයාට අලුත් හැකියාවන් ලැබෙනවා. හදිසියෙම නව ගමන් බිමන් යෑමට සහ අලුත් මිත්‍රත්වයන් ආරම්භ වුණ විට ඔයාට අලුත් ජීවිතේ අලුත් අත්දැකීම් ඇති වෙන්න පුළුවන්. ඒ අලුත් අත්දැකීම් එක්කම ඔයාට අලුත් හැකියාවන් ලැබෙන්නත් පුළුවන්. ඔයා මීට පෙර හිතපු විදිය අදහස් ටිකෙන් ටික වෙනස් වෙනවා. ඔයා අලුත් විදියට හිතනවා. ජීවිතය වෙනස් කරගන්න ඕන බවත් දැනෙනවා. අලුත් අත්දැකීම්, හැකියාවන් ඔක්කොම ඔයාට බාර ගන්න වෙනවා. අලුත් වෙනසට ඔයා සූදානම් වෙන්න. විශ්වය ඔයාට බොහෝ ආශිර්වාද, අලුත් අවස්ථා ගෙනෙනවා. විශ්වාසය ඇති කරගන්න, ධනාත්මක වෙන්න. විශ්වය ඔයාව ගෙනියන්නේ කොහොමද කියලා බලන්න.
අනිවාර්යෙන්ම ඔයා කරපු ප්‍රාර්ථනාවන් වෙතටයි. අපි දැන් බලමු තුන්වෙනි මඟ පෙන්වීම. ඔයාගේ සංවේදී. ඒ කියන්නේ ඔයාට දැනෙන හිතෙන ශක්තියින් වැඩි වෙන්න පටන් ගන්නවා. විශ්වය ඔයාට මඟ පෙන්වන විට ඔයාගේ බුද්ධිය වෙනදාට වඩා වැඩිවීමට පටන් ගන්නවා. ඔයාගේ manifestations බලාපොරොත්තු සමග ඔයා විශ්වය සමග විශ්වාසයෙන් කටයුතු කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔයාට විශාල කම්පන ශක්තියක්, ඒ කියන්නේ vibration energy එකක් ඇති වෙනවා. නමුත් වෙනත් බාහිර පුද්ගලයන්ගේ ඍණාත්මක කම්පන ඔයා හා සම්බන්ධ වීමට උත්සාහ කළත් ඔයාට සිතාමතාම ධනාත්මකව සිටීමට අවශ්‍ය බව නිතරම ඔයාට දැනෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඍණාත්මක විය හැකි දේවල් එක දිගට වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල දැන් මට බුද්ධිමත්ව හා ධනාත්මකව සිටීමට හැකිවීම ගැන විශ්වයට ස්තුතිවන්ත වෙමි. ඒ ආකාරයට විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම විශ්වය සෑම විටම වගේ සෑම අවස්ථාවලදීම මඟ පෙන්වන ඇති බව හිතට ගන්න. දැන් අපි බලමු අවසාන මඟ පෙන්වීම. ඔයාගේ හිතට වෙනදාට වඩා සතුටක් ඇති වෙනවා. නිතරම ප්‍රීතියෙන් ඉන්න පුළුවන් වෙනවා. ඔයාගේ අවට ඇති සෑම දෙයක්ම තමාගේම වගේ ආදරයක් ඇති බව දැනෙනවා. ස්වභාව ධර්මය වගේම හිරුවෙලියේ ඇති ශක්තිය ඔයාට දැනෙන්න ගන්නවා. සුළඟ ඔයාට නව ජීවයක් ශක්තියක් ගෙනෙන බව ඔයාට දැනෙන්න ගන්නවා. ඔයාව ඇත්තටම පහත් කළ හැකි කිසි හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඔයාට සතුටක් දැනීමට මේ විශ්වය උදව් කරන බවක් දැනෙනවා. නමුත් මේ සියල්ලේම වැදගත් දේ නම් ඔයා මේවා විශ්වයේ ශක්තිය ලැබෙන බව තේරුම්ගෙන අගය කිරීම. මේවා ඔයාගේ බලාපොරොත්තු සාර්ථක වීමට විශ්වයේ සුබවාදී ශක්තියෙන් ඔයාට උදව් කරන බව දැනෙනවා නම් මම සෑම දෙයකටම විශ්වයට ස්තුතිවන්ත වෙමි යනුවෙන් ස්තුතිවන්ත වෙන්න. මෙම විශ්ව මඟ පෙන්වීමෙන් ඔයාට ඔයාගේ බලාපොරොත්තු වල අදාළ අවස්ථා ලැබෙන්න පුළුවන්. ඔයා විශ්වයෙන් යමක් බලාපොරොත්තුවෙන් යම් method එකක් කරගෙන යනකොට, ඒ කියන්නේ law of attraction method එකක්, එහෙම නැත්නම් binaural meditation එකක් කරගෙන යන විට ඒ ගැන ධනාත්මකව මනසින් ඉන්න ඕනේ. ධනාත්මක දේවල් කරගෙන ඉන්නකොට ඒවා සාර්ථක වෙන හෝ සාර්ථක වීමට කළ යුතු දෑ ගැන සංඥා අපිට guardian angelsලා විසින් අපිට පෙන්눔 කරනවා. නමුත් අපිට ඔයාගේ බලාපොරොත්තු සාර්ථක වෙමින් දැන් ක්‍රියාත්මක වන බවට මෙවැනි වෙනස්කම් ඔයාගේ ජීවිතයට මඟ පෙන්වීම කරනවා. ඒ නිසා ඔයා විශ්වාසයෙන් ඉන්න. මම මේ සඳහන් කළේ ප්‍රධානම මඟ පෙන්වීම් 4ක්. මෙවැනි මඟ පෙන්වීම් ඔයාට විශ්වයෙන් ලැබීමට අත්‍යවශ්‍යම නැහැ. එසේ මඟ පෙන්වීම් පෙන්눔 නොකලත් ඔයා නිවැරදි මාර්ගයේ යනවා නම් ඔයාගේ බලාපොරොත්තු සාර්ථක වෙනවා. ඔයා ඔයාගේ බලාපොරොත්තු සැබෑ කර ගැනීමට අවශ්‍ය සුදුසු යෝජනාවක්, කැමති මෙතඩ් එකක් කරන්න. විශ්වය නිතරම ඔයා සමග සිටින නිසා විශ්වයේ ශක්තිය ලබා ගන්න ධනාත්මක වෙන්න. විශ්වය ඔයා වෙනුවෙන් කතා කරන අතර ඔයත් සමග ඉන්න බව හිතන්න. එවිට ඔයාට විශ්වය ඔයා සමග ඉන්න බවට බොහෝ සංඥා ලබා දෙයි. විශ්වයේ ශක්තියට ඔයාව ඔයාගේ බලාපොරොත්තු වෙතට යොමු කරන්න විශ්වයට ඉඩ දෙන්න. ඉතින් ඔයා කරන්න ඕන මෙම මඟ පෙන්වීම සංඥා විශ්වාස කර ඔයා විශ්වාසයෙන් සිටීමයි. ඔයාගේ බලාපොරොත්තු අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා. ඔයා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැවත හමු වෙනතුරු සතුටින් ඉන්න.